Welcome back to my channel. ඉතින් මම අද ඔයාලට අරගෙන ආවේ මගේ 6.5 feet tank එක ගැන. මේක අඩි 6.5ක් දිග වුණාට අඩි 2යි 2 උසයි පළලයි තියෙන්නේ. අපි මේකට වතුර පුරවගෙන බලමු. වතුර පිරෙන ගමන් තියෙන්නේ මේකට වතුර ලීටර් 500ක් විතර අල්ලනවා. වතුර පිරෙනවා ඉතුරු ටික බලමු. වතුර පිරෙනකම් බාස්කට් එක ගැන කියන්නම්. බාස්කට් එක ලීටර් 10ක බාස්කට් එකක් ෆිල්ටර් එක හදන්න ගත්තේ. ෆිල්ටර් මීඩියා දාන වීඩියෝ මම වෙනම අරගෙන එන්නම්. ඔෆ් ෆ්ලෝ දෙකක් දාලා යටින් තමයි වතුර එන්න හදලා තියෙන්නේ. මේක තමයි ඉතින් අපේ වෝටර් පම්ප් එක. මේකෙන් පැයට ලීටර් වතුර 1200ක් වැඩ කරනවා. අපි වතුර පිරෙනකම් ෆිල්ටර් සිස්ටම් එක හදාගමු. මෙතනින් තමයි ෆිල්ටර් එක තියන්න හිතන් ඉන්නේ. ඉස්සෙල්ලාම මේක තියාගමු. ටයිල් කැට දෙකක් ෆිල්ටර් එක තියාගන්න. හරි ඊළඟට තව දෙකක් මේ පැත්තට තියාගමු. මේ කුඩින් තමයි ෆිල්ටර් එක තියාගන්නේ. ඊළඟට අපි පම්ප් එකට බටේ සෙට් කරගමු. පම්ප් එක මෙතනින් තියලා පම්ප් එකට මේ රබර් බුෂ් එකක් එනවා. මේක මෙතනින් තියලා අපිට තද කරගන්න තියෙන්නේ. පම්ප් එකට ඩැමේජ් වෙන්නේ නැති වෙන ඩැමේජ් වෙනකොට තමයි මේක ඇවිත් තියෙන්නේ. අපි බටේ සෙට් කරගමු. ඊළඟට තියෙන්නේ බාස්කට් එක තියාගන්න. මේ හැඩයට තියාගමු. මේක අමුණු ගමු. වීඩියෝ එක පොඩ්ඩක් ස්ටොප් කරනවා නැත්නම් අමුණු ගන්න අමාරුයි. උළු කැට ටිකුයි සෙනමික් රින්ග් ග්‍රෑම් 250කුයි තමයි ඇඩ් කරගන්න හිතන් ඉන්නේ. අපි ඇඩ් කරගමු. උළු කැට චුට්ටකුයි සෙනමික් ග්‍රෑම් 250 ඇඩ් කරගත්තා. තාම මම ස්පොට් ගන්නලා නැහැ. ඒකින්ද දැනට මේ ටික දානවා. මම ෆිල්ටර් කලින් කිව්වා වගේ ෆිල්ටර් බාස්කට් එක ගැන වීඩියෝ අලුතින් අරගෙන එන්නම්. වතුර පිරෙන ගමන් තියෙන්නේ මේ ටැංකියට ඇඩ් කරන්න හොඳ මාළු జాතියක් කමෙන්ට් කරගෙන යන්න. මම සතර වතුර පුරවගෙන තියෙන්නේ. මෙතනින් හැම පුරවන්න යන්නේ. තව දවස් දෙක තුනක් පල් වෙන්න ඕන හින්දා අපි වෝටර් පම්ප් එක ස්ටාර්ට් කරලා බලමු. පේනවනේ ප්‍රෙෂර් එක අඩි 6.5ක් උඩට මේ වෝටර් පම්ප් එකෙන් අදින්න පුළුවන්. වතුර පිරලා ඔෆ්ලෝ වෙනවා දැන්. අනිවාර්යයෙන්ම දාන්න ඕන මාළු කමෙන්ට් කරගෙන යන්න. අදට අපි එන යනවා. ආයි අලුත් වීඩියෝ එකක් සෙට් වෙමු. අනිවාර්යෙන් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් thank you වීඩියෝ එක බලුවට.